සුබ දවසක් වේවා. තවත් ලස්සන දවසකට හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද දවසේ ඉතින් ගෙවුනේ කොයි විදිහටද කියලා බලමුකෝ. අද උදේම අම්මා කොල කැඳ හදලා තිබ්බා. මේ දවස්වල අම්මා ගොඩක් වෙලාවට උදේට කැඳ වර්ග හදනවා. අද ඉතින් මේ හදලා තියෙන්නේ හීම් බෝවිටිය කැඳ. උදේ ඉතින් කැඳ එක බිව්ව නිසා අපි ටිකක් දවල් වෙලාම උයන්න ගත්ත. ලොකුවට බඩගින්නකුත් තිබ්බ නැති නිසා මුලින්ම ඉතින් වෙනද වගේම ඕන පරිප්පු එකක් හදාගන්න තමයි යන්නේ. පරිප්පු ටික මුලින්ම හොඳින් සෝදලා වතුර ටිකකුත් එකතු කරලා ඔන්න ලිපේ තියාගත්තා. දැන් ඒකටම කපාගත්ත රටලූණු වගේම සුදු ලූණුත් එකතු කරා. ඒ වගේම තමයි කපාගත්ත මිරිස් කරල් දෙක තුනකුත් මේකට එකතු කරගන්න. පරිප්පු කරි එකක් හදද්දී රසට වගේම සුවඳට හදන්නත් ඕනි නිසා කරපිංච රම්පෙ ටිකකුත් එකතු කරා. දැන් ඔන්න ඉතින් මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු ටිකකුත් එකතු කරගත්තා. දැන් ඉතින් පරිප්පු කරි එක ලිපේ තියාගත්තට පස්සේ මේ විදිහට සැරින් සැරේට පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. පරිප්පු යද්දී අනිවාර්යයෙන්ම අපි කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කර ගන්නවා. පරිප්පු එක අපි අද වතුරෙන් මුල් ටික උයාගත්තේ දියකිරෙන් නෙමෙයිනේ. ඔන්න ඉතින් පරිප්පු ටික තැඹුණාට පස්සේ අපි තියාගත්ත උකු පොල් කිරි ටික දැන් මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. අද ඉතින් පරිප්පු ටික ටෙම්පරාදු කරන නිසා ඔන්න ඉතින් පරිප්පු ටික වෙනම භාජනයකට දාගත්තා. දැන් ඉතින් පරිප්පු කරි එක හදපු භාජනයටම තෙල් ටිකක් දාලා අපි මුලින් මේකට වේලිච්ච මිරිස් කරල් ටිකකුත් එකතු කරලා මිරිස් කුඩුත් එකතු කරලා රන්වන් පාටට බැදෙනකන් තියලා ඔන්න ඉතින් පරිප්පු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. මට මුලින්ම කියන්න අමතක වුණා අපි තෙල් ටික එකතු කළා. තෙල් එක හොඳින් රත් වෙනකොට මිරිස් එකතු කරන්න කලින් අබ ටිකක් එකතු කරගන්න. එතකොට ගොඩාක් රසයි පරිප්පු කරි එක. දැන් ඉතින් අපි කලවම් කොළ මැල්ලුමක් හදාගන්න තමයි යන්නේ. අද ඉතින් පැෂන් දළු තියෙනවා. ජපන් බටු කොළයි මුරුංග කොළයි තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ ටිකෙන් හොඳ රසම රස කලවම් මැල්ලුමක් හදාගන්න තමයි හදන්නේ. මුලින්ම ඉතින් මේ විදිහට කොළ ටික සූරලා අරගෙන හොඳින් සුද්ධ කරගන්න තමයි හදන්නේ. මේ කොළ වර්ග ඔක්කොම ඉතින් ගෙදරින්ම හොයාගත්ත ඒවා තමයි. ජපන් බටු නම් ගස් කීපයක්ම ගෙදර තියෙනවා. අපි නිතරම මැල්ලුම් හදනවා. මුරුංග ගහ නම් ගොඩක් පරණයි. පහුගිය දවස් ටිකේ නම් කොළ ගොඩාක් හැලිලා ගියා. දැන් නම් ඉතින් ආපහු කොළ අලුතෙන් එනවා. දැන් ඉතින් කොළ ටික මේ විදිහට හොඳින් සෝද ගන්න ඕනි. මේ දවස්වල ගොඩක් පායනවා. දූවිලි ගතියත් වැඩි නිසා ඉතින් දෙතුන් පාරක් මේ විදිහට කොළ ටික හොඳින් සෝද ගන්න තමයි හදන්නේ. කොළ ටික කපා ගන්න කලින් හොඳට වතුර බේරලා තියෙන්න ඕන නිසා අපි මේ විදිහට වතුර බේරෙන්න ටික වෙලාවක් තියාගන්න ඕනි. නැත්තම් තෙත ගතිය ටිකක් වැඩි වෙන්න බලනවා. තෙත ගතිය ඉවරුනාට පස්සේ දැන් අපි කොළ ටික හීනියට කපා ගන්න තමයි යන්නේ. අපි දැන් රසම රස කලවම් මැල්ලුම හදමු. එහෙනම් අපි මේකට ගාගත්ත පොල් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කහ කුඩු මේ දැන් එකතු කරේ දෙහි ටිකක්. ඒ වගේම රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරලා මේ පහේ ඔක්කොම ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊළඟට මැල්ලුම් එක ලිපේ තියාගෙන ටික වෙලාවක් මලව ගන්න ඕනේ. එහෙනම් දැන් අපි ඔන්න රසම රස මැල්ලුම හදාගත්තා. දැන් ඉතින් බීට් කරි එකක් හදාගන්න තමයි යන්නේ. මුලින්ම ඉතින් බීට් ටික අපි මේ විදිහට හීනියට කපාගෙන රම්පේ කරපිංච රතුලූණු එකතු කරා. දැන් මේ මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කහ කුඩු ටිකකුත් එකතු කරගන්න. අමු තුන පහ කුඩු ටිකකුත් එකතු කරලා කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරලා ඔන්න දැන් ඉතින් මේක උයා ගන්න තමයි හදන්නේ. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන උයා ගන්න ඕනි. බීට් කරි එක උයා ගනිද්දී අපි දියකිරි මිටි කිරි දෙකම එකට එකතු කරගත්ත නිසා දැන් ඉතින් මේ විදිහට බීට් ටික හොඳින් තැම්බෙනකන් උයා ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ අතර වාරේ අම්මා කට්ට කරවල හොද්දක් හදාගන්න තමයි යන්නේ. මේ විදිහට අපි ඉතින් කරවල උයද්දී එකපාරම දියකිරි මිටි කිරි එකතු කර ගන්නවා. මේ විදිහට පහේ ඔක්කොම එකතු කරලා ලිපේ තියාගෙන නිතරම හොඳින් හැඳි ගන්න ගමන් මේ හොදි එක හදා ගන්න ඕනි. නැත්තම් කැටි ගහෙන්න බලනවා. ඔන්න එහෙනම් දැන් අපි කට්ට කරවල හොදි එකත් හදාගෙන ඉවරයි. හරියම රසයි. ඒ වගේම සුවඳයි. කෑම වේල එහෙනම් උයාගෙන ඉවරයි. සුදු බත් එකක් උයාගත්තා. මේ තියෙන පොලොස් එක අපි කලින් දවසේ හදපු එකක්. ඒකත් රත් කරලා ගත්තා. මේ තියෙන අපි හදාගත්ත රසම රස පරිප්පු කරි එක. ඒ වගේම කොළ මැල්ලුම කට්ට කරවල හොද්ද
බීට් කරියක හිඳෙන්න හදාගත්තා. ඒ වගේම තමයි බිත්තර ටිකකුත් අම්බලා ගත්තා. එහෙනම් දැන් අපි දවල්ට කෑම කන්න තමයි හදන්නේ. කෑම ටික නම් හරියම රසට තිබ්බා. මේ දවස්වල හොඳටම පායනවා. ඌව නම් හරියම සැරයි. පොල් තෙල් ටිකක් හිඳින්න තමයි හදන්නේ. අපි මේ කපාගත්ත පොල් කෑලි ටික මේ විදිහට අවුවේ දාලා වේලුවා. මතකද මං කලින් දවසේ හිටවපු දිය කූඩලු මල් ටික බාන්නකෝ දැන් ඒවයේ මලුත් පිපිලා. මේ දවස්වල අවුව ටිකක් සැර නිසා ටිකක් හෙවණට වෙන්න තමයි මල් ටික තියලා තියෙන්නේ. මේ තියෙන දිය කූඩලු එකේ රෝස පාට මිශ්‍ර සුදු පාට මලක් හරිම ලස්සනයි. අම්මා ඉතින් බඩු වගේක් ගන්න ටවුන් එකට ගිය වෙලාවේ ඔන්න ඉතින් වින්ක මල් පැලයක් ගෙනහල්ලා තිබ්බ අලුතෙන්. ඔන්න ඉතින් අපි ඒක දැන් බිම ඉඳව ගන්න තමයි හදන්නේ. පුදුම රසණයක් තමයි තියෙන්නේ. අපිට එක දවසයි වැස්සේ. ඉදායින් පස්සේ දිගටම පායනවා. මේකෙන් තමයි අපි පොලොස් හැදුවර කලින් දවසේ මං හැදුවයි කිව්වේ. රස්නේ වැඩි නිසා මෙයාවත් ඉතින් ওই නාවල තමයි ඉන්නේ. ඔය පස්සෙන් එන්නේ නාලා හැම. ජම්බුත් හැදිලා තියෙනවා. නාමිනං ගහෙත් මේ දවස්වල ගෙඩි හොඳටම තියෙනවා. ජම්බුත් හැදිලා තියෙන එකේ ඔන්නේ දැන් අපි ජම්බු අච්චාරුවක් හදාගන්න තමයි යන්නේ. මේ විදිහට ජම්බු ටික මුලින්ම හොඳින් සෝදලා ඊළඟට අපි හතරට කඩාගත්තා පොඩියට. වහින කාලෙට එහෙම ජම්බු පොඩ්ඩක් දිය රහයිනේ පායන කාලේ හින්දාද මන් දන්නේ මේ ජම්බු නම් හරිම රසයි. දැන් ඉතින් අපි ඒ කඩාගත්ත ජම්බු ටිකට සීනි මුලින්ම එකතු කරගත්තා. ඊළඟට මේ එකතු කරන්නේ මිරිස් කුඩු. සැරට කන්න කැමති කෙනෙක් නම් මේ වෙලාවේදී මිරිස් කුඩු ටිකක් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. ඊළඟට අපි අච්චාරුවකට ගම්බිරිස් කුඩු වගේම විනාගිරි ටිකකුත් එකතු කරගත්තා. පහේ ටික හොඳට අල්ලනකම් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඔන්න ඉතින් අච්චාරුවකත් හදාගෙන ඉවරයි. අපි මේ විදිහට අච්චාරුවක මිශ්‍ර කරගත්තට පස්සේ විනාඩි 15ක් 20ක් විතර තියලා තමයි කන්නේ. එතකොට ඉතින් පහේ ටිකත් හොඳට අලලා අච්චාරුව රසට තියෙනවා. අද ඉතින් අපි හවස පන්සල් යන්න හිටියේ. හවස් වෙලා ඉතින් ගෙදර හැමෝමත් එක්ක අපි දැන් මේ පන්සලට ආවා. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.